පෙබරවාරි මාසෙට අපි හැමෝම කියන්නේ ආදරවන්තයින්ගේ මාසය කියලා. මේ අවුරුද්දේ ආදරවන්තයින්ගේ මාසේ ඉන්දියාවේ සිද්ධ වෙච්ච දැවැන්තම විවාහ මංගල්‍ය තමයි රශ්මිකාගේ වගේම විජේගේ විවාහය. ඉන්දියාවේ නැෂනල් ක්‍රෂ් එක යන විරුදාවලිය ලැබූ රශ්මිකා කියන්නේ විජේගේ ආදරයෙන් නැවත උපන් තරුණියක්. ඔබ දන්නවද 1996 වර්ෂයේ අප්‍රේල් 5 තමයි රශ්මිකා උපත ලබන්නේ. කර්ණාටක ප්‍රාන්තයේ කොඩගු නම් දිස්ත්‍රික්කයේ විරාජ්පෙට් නගරේ. තාත්තට කුඩා කෝපි වත්තක් වගේම උත්සවවලට කුලියට දෙන ශාලාවක් තිබ්බා. ඇගේ මව ගෘහණියක්. ඇය පුංචි දවස්වල තාත්තගේ ව්‍යාපාර දුවලා තියෙන තරමක් පාඩු පිට. ඔවුන් නිවස මාරු කරනවා. පොඩි කෙයක් හොයාගන්නවා. ඒත් ඒකේ කුලිය ගෙවන්නේ හරිම අමාරුවෙන්. රශ්මිකා කියන විදියට පුංචි කාලේ ගෙදරින් එයා ආස එක දේවල් එයා ඉල්ලලවත් නැහැ. ඇයට සෙල්ලම් බඩු අරන් දෙන්නවත් ඇගේ පවුලට හැකියාවක් තිබෙන හැල්ලු. කොතරම් ආර්ථික දුෂ්කරකම් තිබ්බත් ඇය පාසල් අධ්‍යාපනයට යොමු වෙනවා. ඒ වගේම ඇගේ පාසල් අධ්‍යාපන කටයුතු ඇය ගොඩාක් උනන්දුවෙන් සිදු කරනවා. කොතරම් ආර්ථික ප්‍රශ්න තිබ්බත් ඇගේ දෙමව්පියන් ඇගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නම් කරේ නැහැ. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ඇය උසස් අධ්‍යාපනයට සාර්ථකව මුහුණ දුන්න අතර ඇය උපාධි 3ක් සාර්ථකව අවසන් කරන්නට වුණා. ඒ බැචලර්ස් ඩිග්‍රී ඉන් සයිකොලොජි, බැචලර්ස් ඩිග්‍රී ඉන් ජර්නලිසම්, ඒ වගේම බැචලර්ස් ඩිග්‍රී ඉන් ඉංග්ලිෂ් ලිටරේචර්. ඒ බැංගලෝරේ පිහිටි MS රාමයියා කොලෙජ් එකෙන් 2014 අවුරුද්දේ, ඒ කියන්නේ යාට හරියටම අවුරුදු 18ක් සම්පූර්ණ වෙද්දී The Times of India එකෙන් කර්ණාටක ප්‍රාන්තයේ පැවැත් වූ Clean and Clear Fresh Face සඳහා අයදුම් කළ ඇය ඉන් පළමු තැන ලබනවා. ඊට පස්සේ ඇයව Clean and Clear එකේ බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් විදියට තෝරගන්නවා. මේ දැන්වීම් වලින් තමයි රක්ෂිත් ෂෙට්ටි කියන නළුවා ඇයව දකින්නේ. රක්ෂිත් ෂෙට්ටි ඉපදුනේ 1983 වර්ෂයේ. ඔහු ඇයට වඩා අවුරුදු 13ක් වැඩිමල්. ඒ වෙද්දී ඔහු කන්නඩ චිත්‍රපටි කිහිපයක රඟපාපු දක්ෂ ජනප්‍රිය නළුවෙක්. ඔහු සම නිෂ්පාදනයෙන් සම්බන්ධ වෙන සේම ප්‍රධාන චරිතය කරන කර්රික් පාටි චිත්‍රපටියට රශ්මිකාට ආරාධනා කරනවා. 2016 අවුරුද්ද. ඒ කියන්නේ රශ්මිකාට අවුරුදු 20 දී කර්රික් පාටි රෝගත කිරීම අතරතුර රක්ෂිත් ෂෙට්ටි හිතේ හංගගෙන හිටි ආදරය ඇයට ප්‍රකාශ කරනවා. තාරුණ්‍යයේ දොරටු අසල සිටි රශ්මිකා ඊට කැමති වෙනවා. ඔවුන් දෙන්න ආදරයෙන් කාලය ගත කරනවා. ටික කාලයක් යද්දී රක්ෂිත් රශ්මිකා යුවල කර්ණාටක ප්‍රාන්තයේ ජනප්‍රියම සෙලිබ්‍රිටි කපල් එක වෙනවා. ඔවුන් විවිධ සම්මාන ලෙලවල් වැඩසටහන් වලට සහභාගී වෙනවා. අතරතුර 2017 අවුරුද්දේ, ඒ කියන්නේ රශ්මිකාට හරියටම අවුරුදු 21 දී රශ්මිකා චිත්‍රපට දෙකකට එක් වෙන්නේ කන්නඩ සුපිරිතරු දෙකක් සමගින්. පූනීත් රාජ්කුමාර් එක්ක වගේම අංජනී පුත්‍ර ගණේෂ් එක්ක. ඇය විරාජ්පට්වල ගෙයක් හදන්න ගන්නවා. අතීත කටුක ජීවිතයේ අත්දැකීම් ක්‍රමිකව වෙනස් කරගෙන ගොඩනැගෙන්නයි ඇයට උවමනා වුණේ. 2017 අවුරුද්දේ ජූලි මාසේ 3 වෙනිදා රක්ෂිත් ෂෙට්ටි එක්ක විවාහ ගිවිසගත් ඇය පෙම්වතියගේ භූමිකාව ඉටු කරන්නෙත් ගොඩක් හෘදයාංගමව. 2017 අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී අංජනී පුත්‍ර සහ චමක් දෙකම බ්ලොක්බස්ටර් මූවීස් වෙනවා. ඒ සමග කර්ණාටක ක්‍රෂ් ලෙසින් විරුදාවලිය ලබමින් ඇය ගොඩනගා ගන්නේ ඉතාමත් ඉහළ සාර්ථකත්වයක්. මේ ජනප්‍රියත්වය දකින තෙලිඟු සිනමාව ඇයට චිත්‍රපට ගණනාවකටම කතා කරනවා. කන්නඩ සිනමාවට සාපේක්ෂව තෙලිඟු සිනමාව කියන්නේ ලොකු කර්මාන්තයක්. මේක හොඳ අවස්ථාවක් ඇයට. ඇය තම අනාගත සැමියාට මේ ගැන කිව්වේ උතුරා යන ආදරයකින්. ඔහු ඇයට අත්පොලසන් දේවි කියලායි ඇය හිතුවේ. ඒත් ඔහුගේ ප්‍රතිචාරය වුණේ ටිකක් වෙනස් දෙයක්. ඇයි ඔයා තෙලිඟු යන්නේ? කන්නඩම ඉන්න. මට පුළුවන් ඔයාට මෙහි චිත්‍රපටි සෙට් කරන්න. ලැබෙන ගාණු අඩු එක ගැන හිතන්න එපා. ඔයා හම්බ කළේ නැතත් මට පුළුවන් ඔයාව බලා ගන්න. එතකොට ඇගේ රඟපෑමේ කැමැත්ත. ඒ වගේම අතීත කටුක ජීවිතයෙන් ගොඩනැගීමේ සිහින පුංචි කාලේ ඈ කැමති දේවල් ගෙදරින් ඉල්ලුවේ නැහැ.
දැන් තරුණ කාලේ කැමති හැමදේම සැමියාගෙන් ඉල්ලගන්නද? වෘත්තීය සිහින හා විවාහයේ සිහින මැද ඇය අසරණ වුණා. විවාහයට තව තියෙන්නේ සති කිහිපයයි. අවසානයේ ඇය වෘත්තීය සිහින තෝරගත්තා. 2018 අවුරුද්ද. ඒ කියන්නේ රශ්මිකාට හරියටම අවුරුදු 22ේදී ඒ තීරණය අරන් තෙලිඟු සිනමාවට පැමිණි ඇගේ චලෝ චිත්‍රපටියත් බ්ලොක්බාස්ටර් හිට් එකක්. එහි සාර්ථකත්වයෙන් පස්සේ තමයි ගීත ගෝවින්දම් ලැබෙන්නේ. ඒකෙදි ඇයට විජේ මුණ ගැසෙනවා. රශ්මිකාගේ ජීවිතයට විජේගේ ආගමනයත් එක්ක පෙරදි නොලැබුණු වටිනා දේවල් ගොඩක් ලැබෙන්නට ගත්තා. කොහොම වුණත් අද ඇය කර්ණාටක ක්‍රෂ් එක විතරක්ම නෙවෙයි. අද ඇය නැෂනල් ක්‍රෂ් එකද වෙලා. අමිතාබ් බච්චන්, සල්මන් ખાન සිට රන්බීර් කපූර්, විකී කෞශල් දක්වාත්, නාගරාජනා, මහේෂ් බාබු සිට අල්ලු අර්ජුන් දක්වාත්, තලපති විජේ සිට ධනුෂ් කාර්ති දක්වාත් වැඩ කරපු වාසනාවන්තම තාරකාවියක් බවට ඇය පත් වෙලා තියෙනවා. ඔබ දන්නවද එදා පුංචි ගෙදරක කොලියවත් ගෙවා ගන්න බැරි වුණු ඇය තමයි අද කොඩගු දිස්ත්‍රික්කයේ ඉන්න ලොකුම ගාණක් බදු ගෙවන තැනැත්තිය. ඉතින් මේකෙන් අපිට තේරෙන්නේ අපි තෝරගන්න පාර්ට්නර් අනුව අපේ ජීවිතේ කොච්චර වෙනස් වෙනවද කියලා. මේ පිළිබඳව ඔයාගේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයත් රශ්මිකාට ගොඩක් ආදරය කරන කෙනෙක් නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. ඔයා විශ්මිත විශ්වයේ YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරලා bell icon එක click කරන් යන්න අමතක කරන්න එපා.